අද කොළඹදී පැවැත් වූ මාධ්‍ය හමුවකදී ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගණේෂන් මහතා අදහස් පළ කළා. උදේ ගම්මන් පිළ ජාතික ලැබුරුමේ මගේ ඉතමත් මිත්‍ර ඒ වගේ EPDP පක්ෂ නායක ඩග්ලස් රේවානන්ද ඉතමත් මගේ මිත්‍රයා ආණ්ඩුවේ ප්‍රධාන ඇමතිවරයෙක් මේ අය ඇතුළු විවිධ ආණ්ඩුවේ ඇමතිවරුන් ජයලලිත මහත්මියගේ ටිප ගමන් ඉන්දිය නැගිටලා වගේ කතා කරන්න හදනවා. හැබැයි මේ අය නියෝජනය කරන ආණ්ඩුව කොයි වගේ ආණ්ඩුවද? දූෂණය, භීෂණය, පංචාව සොරකම තියෙන ආණ්ඩුව. ඒ වගේ මාධ්‍ය මර්ධනය කරන ආණ්ඩුව. ඒ වගේ නාස්තිය, කෝටි ගණන් නාස්තිය. අපේ බද මුදල් නාස්ති කරලා තම දේශපාලන වාසියට පාවිච්චි කරන ආණ්ඩුව. ඉතිහාසය කවදාද නැති විදියට මානවික උල්ලංඝන කරන ආණ්ඩුව. දැන් මේ වගේ විශාල ලයිස්ට්යක් තියෙනවා. මේ ආණ්ඩුව තුළ ඉඳගෙන තමයි මේ අය අධිකරණ ජයලලිත මහත්මියට පෙන්නලා කියන්නේ.